ටයිටනෝබෝව ගොඩබිම රජ කරනකොට මීට වසර මිලියන ගණනකට කලින් සාගරය පාලනය කළේ මීට වඩා දහස් ගුණයකින් බිහිසුණු යෝධයෙක්. ඒ තමයි මෙගලඩන් යෝධ මෝරා. අඩි 60කට වඩා දිගින් යුක්ත වුණු මේ මෝරාගේ එක දතක් විතරක් මනුෂ්‍ය අත්ලකට වඩා විශාලයි. මෙගලඩන්ගේ හකුපාඩාව කුයිතරම් ශක්තිමත්ද කියනවා නම් එකපාරකට අතිවිශාල තල්මසෙක් වුණත් දෙකට හපා වෙන් කරන්න ඒකට පුළුවන්. ඒක හරියට සාගරයේ මැද සිද්ධ වුණු දරුණුතම යුද්ධයක් වගේ. මිතුරනි, මේ වගේ අභිරහස් තොරතුරු තවත් දැනගන්න වීඩියෝවට ලයික් එකක් දාලා අපේ පිටුව ෆලෝ කරන්නත් අමතක කරන්න එපා. මෙගලඩන් කියන්නේ නිකම්ම මෝරෙක් නෙවෙයි. සාගරයේ සැබෑ යුද ටැංකියක්. අද ඉන්න මහා සුදු මෝරා මෙගලඩන් එක්ක බැලුවොත් කුඩා සෙල්ලම් බඩුවක් වගේ. නමුත් මේ අතිශක්තිමත් සත්වයා අභිරහස් විදිහට ලෝකයෙන් වඳ වෙලා ගියේ කොහොමද? තවමත් ගැඹුරු සාගරයේ මෙගලඩන් සැගවී ඉන්නවද? ඔබේ අදහස පහලින් කමෙන්ට් කරන්න. ඊළඟ වීඩියෝවෙන් අපි කතා කරන්නේ මෙගලඩන්ගෙන් පස්සේ සාගරයේ රජකම උදුරා ගන්න ආපු අති බිහිසුණු ලෙවියාතන් යෝධ තල්මසා ගැනයි. ඒ විතරක් නෙවෙයි, ඉතිහාසයේ අති බිහිසුණු දේවල් ගැන ඉස්සරහට දැනගන්න ද ඩාර්ක් සෝන් සමග රැඳී ඉන්න.